අද මේ වීඩියෝ එකේ තියෙන්නේ එළියෙන් එන කන්ටේනර් ටැංකියක් අපි යාඩ් එකේ බාගන්න කොහොමද කියලා. මෙතනදී මේ ටැංකිය අරන් එන ඩ්‍රයිවර් මහත්තයාට ගේට් එකේදී චිට් එකක් හම්බ වෙනවා මේ ටැංකිය යාඩ් එකේ කොයි ලොකේෂන් එකේද බාන්න ඕන කියලා. ඒ මොහොතේම අපිටත් සිස්ටම් එකට ජොබ් එකක් වැටෙනවා මේ ටැංකියක් මෙහෙම එනවා අපි මේ ලොකේෂන් එකේ මේක බා ගන්න ඕනේ කියලා. අපි සාමාන්‍යයෙන් එහෙම එළියෙන් එන ටැංකියකට කියන්නේ රිසීවින් එකක් කියලා. මේ ජොබ් එක මට සිස්ටම් එකේ පෙන්වන්නේ 4B71E.5 මේ විදිහට තමයි සාමාන්‍යයෙන් ජොබ් එකක් පෙන්වන්නේ. මේ මෙතන පෙන්වන්නේ ওই ටැබ් එක. ওই ටැබ් එකේ තමයි අපිට ජොබ් එක වැටෙන්නේ. දැන් අර ජොබ් එක සාමාන්‍යයෙන් අර ඒ විදිහට මම කිව්වට ඒක සාමාන්‍යයෙන් අපි ඇතුළතදී කතා කරන්නේ 4 71 Eagle 5i කියලා. සාමාන්‍යයෙන් එහෙම තමයි කතා කරන්නේ. මම අර පැහැදිලි වෙන්න මේ විදිහට කිව්වේ 4 71 Eagle 5i. මේ විදිහට තමයි මේක කතා කරන්නේ. මේ විදිහට තමයි අනිත් හැම ලොකේෂන් එකක්ම කතා කරන්නේ. දැන් මෙතනදී මේක රේස් ස්පෙරර් එක පාත් කරලා මම ටැංකියට දාලා ටැංකිය ලොක් කරලා ගන්නවා. අනිවාර්යෙන් ඒතකොට ටැංකිය නම්බර් එකක් වැටෙනවා. මම සිස්ටම් එකේ ලොකේෂන් එක විතරක් කිව්වට ටැංකි නම්බර් එක, ට්‍රක් නම්බර් එක, තව ඊට පස්සේ ලොකේෂන් එක වැටෙනවා. ඊට පස්සේ අන්තිමට ආයෙ තව පෙන්නනවා ටැංකියේ සයිස් එක. ඒ කියන්නේ 20ක්ද 40ක්ද කියලා. ආයි ටැංකියේ weight එක. ඒ හැමදේම සිස්ටම් එකේ පෙන්නනවා. ඒ දේවල් බලලා තමයි ටැංකිය ගන්න අරගෙන ඒ අදාළ ලොකේෂන් එකේ තියාගන්න ඕනේ. ඒ අදාළ ලොකේෂන් එකේ තියලා අපේ ටැංකිය අන්ලොක් කරාට පස්සේ යා සිස්ටම් එකට අප්ඩේට් කරගන්නවා. ඔටෝ අප්ඩේට් වෙනවා ටැංකිය තියෙන්නේ මේ ලොකේෂන් එකේ කියලා. කියන්නේ 4 Eagle 5i තමයි මේ ටැංකිය තියෙන්නේ කියලා සිස්ටම් එකෙන් අප්ඩේට් වෙනවා. මෙතනදී අපි ඔය බණ්ඩා කියලා කතා කරාට සාමාන්‍යයෙන් හරි විදිහට කතා කරන්නේ බ්‍රාවෝ කියලා. කියන්නේ ඉන්ටර්නැෂනල් විදිහට තියෙන්නේ ඇල්ෆා, බ්‍රාවෝ, චාලි, ඩෙල්ටා, ඉකෝ ඒ විදිහට තව තියෙනවා. හැම අකුරකටම මේ විදිහට තියෙනවා. මෙහි සාමාන්‍යයෙන් අර අපි ලීසින් බණ්ඩා කියලා කතා කරනවා. ඒ විදිහට තමයි ඇතුලේ කතා කරන්නේ. මෙතනදී මම කිව්වා මේ ජොබ් එක රිසීවින් ජොබ් එකක් කියලා. ඒ කියන්නේ අපි රිසීවින් කියලා සාමාන්‍යයෙන් කතා කරන්නේ එළියෙන් එන ටැංකි එකක් යාඩ් එකේ බා ගන්නවා. ඒ ජොබ් එකට සාමාන්‍යයෙන් කියන්නේ රිසීවින් කියලා. තව තියෙනවා ලෝඩින් කියලා. ලෝඩින් කියන්නේ නැවට යන ටැංකි. කියන්නේ අපි සාමාන්‍යයෙන් ලෝඩින් කියලා කතා කරන්නේ නැවට ලෝඩ් කරන ඒවා. ඊට පස්සේ ආයෙ තියෙනවා කියන්නේ යාඩ් එකෙන් ලෝඩ් කරන ඒවා. ඊට පස්සේ ආයෙ තියෙනවා ඩිස්චාර්ජින්. ඩිස්චාර්ජින් කියන්නේ නැවෙන් යාඩ් එකට එන ඒවා. අපි සාමාන්‍යයෙන් එහෙම තමයි කතා කරන්නේ. ඩිස්චාර්ජින් ඊට පස්සේ ඔය ඩිලිවරි කියලා තියෙනවා. ඩිලිවරි කියන්නේ යාඩ් එකෙන් ට්‍රක් වලට පටවලා එළියට යනවා. ඉම්පෝර්ටෝ ඒ වගේ එළියට යනවා. ඩිලිවරි. ඊට පස්සේ තමයි රිසීවින් කියලා අපි දැන් මේ ජොබ් එක කරේ. රිසීවින් එක කියන්නේ ඉස්සල්ලා කිව්වා වගේ ඇතුළට ඇවිල්ලා යාඩ් එකේ බා ගන්නවා. ඒවා තමයි පස්සේ ලෝඩින් විදියට නැව් වලට යන්නේ. තව ෂිප්ටින් කියලා තියෙනවා. ඒ කියන්නේ ඔය දැන් මම එක වැඩ කරන ස්ලොට් එකක එතනම ටැංකිය හාට මෙහාට මාරු කරනවා. කියන්නේ පැට වෙන්න කලින් පැට වෙන්න තියෙන ඒවා ඒ විදිහට ඒවත් සිස්ටම් එකෙන් දෙනවා අපිට. ඒවා සිස්ටම් එක ඔක්කොම ප්ලෑන් කරන්නේ යාඩ් ප්ලෑන් කෙනෙක් ඉන්නවා. යාඩ් ප්ලෑන තමයි හැමදේම ප්ලෑන් කරන්නේ. එයා ඒ කරන විදිහට තමයි අපිට ජොබ් පෙන්නන්නේ. ෂිප්ටින් කියන එකත් කොටස් දෙකකට බෙදලා තියෙනවා. ඉතින් යාඩ් ෂිප්ටින්, ඉන්ටර්නල් ෂිප්ටින් කියලා. ඉන්ටර්නල් ෂිප්ටින් කියන්නේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අපි ඉන්න ස්ලොට් එකේම එකම තැන ටැංකි මාරු කරන එක. ආයි තියෙනවා යාඩ් ෂිප්ටින් කියලා. අපි මේ යාඩ් එකේ මෙතනින් පටවලා ආවි යාඩ් එකේ වෙන තැනක බානවා. යාඩ් එකේම වෙන ලොකේෂන් එකක හරි බාන ඒවා සමහර සාමාන්‍ය යාඩ් ෂිප්ටින් කියලා කියන්නේ. මේ ගැන පැහැදිලි විස්තරයක් මම පස්සේ වීඩියෝ එකකින් අරන් එන්න හිතනවා. දැනට ඉතින් මම ඔය ජොබ් එකක් කරන ගමන් ඒ ආපු දේවල් එක්කලා ඒ වගේ විස්තරයක් කිව්වේ. දැන් ඉතින් මම ජොබ් එකක් තියලා මේ වෙලාවෙන් ජොබ් එකක් නෑ මට. ඉතින් ජොබ් එකක් නැති වෙලාවට පොඩ්ඩක් හොඳට ඒත්තු කරගෙන රෙස්ට් එකේ ඉන්නවා. ආයි ජොබ් එකක් ආවට පස්සේ මේ සිස්ටම් එකේ වැටෙනවා. සිස්ටම් එකේ පොඩි ලාම්මයකුත් අදිනවා. පොඩි සද්දයක් ජොබ් එකක් ආවා කියලා. ඒතකොට අපි ජොබ් එකේ වැටෙන ලොකේෂන් එකට ක්‍රේන් එක මූව් කරලා එතනටලා ඉන්නවා. ඒ ජොබ් එක ආවට පස්සේ ඒක කරන්න. ඉතින් මෙතනින් මේ වීඩියෝ එක ඉවරයි. තවත් වීඩියෝ එකකින් ආයි නැවත හම්බෙමු. ස්තුතියි.